ඔයා කවදා හරි මෙහෙම හිතලා තියෙනවද? මගේ ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනවා. මට ඇත්තටම කැමති දෙයක් කරන්න ඕන. මොකක්ද මගේ ආසාව? මම කැමති මොනවටද? මම කොහොම කෙනෙක් වෙන්නද ඕන කියලා තවම මට තේරෙන්නේ නැහැ. ඔව්, බොහෝ දෙනෙක් මේ වගේ අර්බුදයක ඉන්නවා. නමුත් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියන්නම් ඔබේ හීනය ඔබ ආස කරන කැමති දේ හොයාගෙන සිහින පසුපස යන්නේ කොහොමද කියලා. පළවෙනි දේ. ආසාව කියන්නේ මොකක්ද? ආසාව තමයි ඔයා ඇත්තටම කැමති ඔයා කරන්න ආස දේ. හරි, මම ඔයාගෙන් අහනවා ආස කරන ඔයා කැමති දේ මොකක්ද කියලා. අපිට ගොඩක් දේවල් තියෙනවානේ. මට දියුණු වෙන්න ආසයි. වාහනයක් ගන්න ආසයි. අර අපි චූටි කාලේ ඉස්කෝලේදී ටීචර් අහනවා අපෙන් ඉගෙනගෙන කවුරු වෙන්නද ආස කියලා. එතකොට මොනවද අපි දෙන උත්තර? මම ටීචර් කෙනෙක් වෙන්න ආසයි. මම ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි. ලෝයර් කෙනෙක් වෙන්න ආසයි. එහෙමනේ අපි මේ දවස්වල කියන්නේ. සමහරු මහන්න ආසයි, චිත්‍ර අඳින්න ආසයි, පොත් ලියන්න ආසයි. අපි ආස කරන දෙයක් ආසාවෙන් කරනකොට අපිට කාලය යනවා තේරෙන්නේ නැහැ. අපි ආස කරන හේනයක් හැබැයි කරගන්නකන් ඒ අරමුණ කරා ළඟා වෙනකන් අපිට ඉවසිල්ලක් නැහැ. ස්ටීව් ජොබ්ස්ගේ ආසාව තමයි තාක්ෂණයෙන් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන එක. ඔහුගේ හීනේ හැබැයි කරගත්තේ ඔහු තුළ ඇති වුණු ආසාව නිසා. ඔයාගේ ආසාව, ඔයාගේ කැමති හීනය අරමුණ හොයාගන්නේ කොහොමද? අංක 1. පොඩි කාලේ ඔයා කැමති වුණ දේවල් මතක් කරගන්න. චිත්‍ර අඳින්න, සින්දු කියන්න, ඩාන්ස් කරන්න, ක්‍රිකට් ගහන්න. ඔය ආසයිනේ. අංක 2. දැන් ඔයාට සතුටු හිතෙන දේවල් හොයාගන්න. මොනවාද? පොත් කියවන්න, ට්‍රිප් එකක් යන්න, අනිතට උදව් කරන්න. මේ වගේ දේවල් වලින් සතුටින් ඉන්න පුළුවන්. අංක 3. තව අලුත් දේවල් try කරලා බලන්න. බය නැතුව මෙහෙම කියන්නම්කෝ. ඔය ආසයි සින්දු කියන්න. හැබැයි බයයි, කට්ටිය hina වෙයි, විහිළු කරයි, කටහඬ කැතයි. එහෙම හිතන්න එපා. ඔය ආසයි නම්, ඔයා කැමති නම් සින්දු කියන්න කියලා බලන්න. දැන් ඔයා ආස කරන දේ හොයාගත්තම ඒ හීනේ පසුපස යන්න ඕන. බාධක එනවා. එතකොට බය නැතුව දිරිමත් වෙන්න. අසාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම විවේචන ඉතින් කොතනද නැත්තේ. ඒ නිසා උත්සාහය අත්හරින්න එපා. හැම සාර්ථක මිනිස්සෙක්ම අසාර්ථක වුණා. ජේ.කේ රෝලින්ගේ හැරි පොටර් පොත 12 වතාවක් ප්‍රතික්ෂේප වුණා. නමුත් ඇය අත්හැරියේ නැහැ. ජීවිතේ අපි ආස කරන දේ, ජීවිතේ අපිට තියෙන ඩ්‍රීම් එක, ගෝල් එක හැබැයි කරගන්න එක උත්සාහ කරන්න නැතුව කී ඉඳලා හැබැයි කරගන්න නම් කවදාවත් බෑ. අර කතාවක් තියෙන්නේ දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ කියලා. අන්න ඒ වගේ තමයි. ඒ නිසා අපි ආස කරන ඒ වගේම අපි දක්ෂ, අපේ හැකියාව තියෙන්නේ මොන දෙයකටද කියලා අපි දැනගන්න ඕන. අරයා ආස නිසා කිව්ව නිසා මම ඩොක්ටර් කෙනෙක් වෙනවා. අරයා වාහනයක් ගත්ත නිසා මමත් වාහනයක් ගන්නවා. එහෙම නෙවෙයි. ආසාව, කැමැත්ත විතරක්ම තිබිලා මදි. අපිට හැකියාවක් තියෙන්න ඕන. කලවම් මැල්ලුමක් කරගන්නේ නැතුව තමන්ගේ ගෝල් එක හරියට තෝරගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න. අංක 1. පැහැදිලි හීනයක් තෝරගන්න. පළමු දේ තමයි හරි. ඔය කොලේකුයි පෑනකුයි ගන්න. ඔයාගේ ඉලක්ක, ඔයාගේ හීන මොනවාද කියලා ලියන්න. ඔයාගේ ගෝල් එක මොකක්ද? ඔයාගේ විශේෂ හැකියාවන් කැමති දේ ලියන්න. ඔයා හිතන්නකෝ මෙහෙම. ඔයා ආසයි ටීචර් කෙනෙක් වෙන්න. ඒ ආසාව තියෙන ටික කාලයකට. තවත් ටික කාලයක් ගියාම ඩොක්ටර් කෙනෙක්, රජේ රැකියාවක්, රට යනවා. නොයෙකුත් ආසාවන් සැරෙන් සැරේට එනවා. එහෙම බෑ. එක හීනයක් තියෙන්න ඕන. රට යන ආසයි නම් ඒ වෙනුවෙන් වැඩ කරන්න. අරයා වගේ වෙන්න ඕන, මෙයා වගේ වෙන්න ඕන කියලා බෑ. ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන. හරි, ඔයා හිතන්නකෝ මෙහෙම. ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි. නිකන් ඉඳලා පුළුවන්ද? බෑ. හොඳට ඉගෙන ගන්න ඕන. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. එක්සෑම් ලියන්න ඕන. ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි, ටීචර් කෙනෙක් වෙන්න ආසයි, බිස්නස්මන් කෙනෙක් වෙන්න ආසයි කිව්වට නිකන් ඉඳලා නම් එතනට යන්න බෑ. උත්සාහ කරන්න ඕන. මහන්සි වෙන්න ඕන.
නිදි මරාගෙන කැපවීම් කරලා පාඩම් කරන්න ඕන. ඒ වගේම අපිට ඕන මොකක්ද කියලා නිවැරදි ඉලක්කයක් නැත්තම් ගමන ආරම්භ කරන්නම බැරි වෙනවා. හරි, දැන් ඔයාට මම කියන දේ තේරෙන්නේ නැති. ඔයා දැන් කරන්න ඕන පළවෙනි දේ තමයි පැහැදිලි හීනයක් අරමුණක් තෝරගන්න ඕන. මොකක්ද ඔයාගේ ඩ්‍රීම් එක? මොකක්ද ඔයාගේ ගෝල් එක? අංක 2 විශ්වාස කරන්න. ගෝල් එකක් හැබෑ කරගන්න නම් ඒ ගෝල් එක, ඒ ඩ්‍රීම් එක ගැන අපි විශ්වාසය තියාගන්න ඕන. සාර්ථකත්වයේ මූලිකම දේ තමා විශ්වාසය. ඔයා තුළ ඇති විශ්වාසයේ ප්‍රමාණය මත ඉලක්කයට ළඟාවීමේ වේගය තීරණය වෙනවා. හැමදාම හිතන්න මම මගේ ඩ්‍රීම් එකට යනවා, අනිත් අය ඔයාට බෑ කියයි. අපි මොකක් හරි හොඳ දෙයක් කරනකොට අපේ වටේ ඉන්න අය අපිව විවේචනය කරනවා. අපිට බෑ කියනවා. එහෙම දේවල් වෙනවා. අපි හරි පාර යනකොට අපිට ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. හැබැයි කතාවක් තියෙනවනේ, ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ කියලා. අන්න ඒ නිසා අනිත් අය මොන දේ කිව්වත් ඔයා මතක තියාගන්න. ඔයාව විශ්වාස කරන්න. ඔව්, මට මාව විශ්වාසයි. මම මගේ ගෝල් එකට යනවා. මං ගැන දන්නවා කියලා නිතර මතක් කරගන්න. අනිත් අය කියන දේවල් මේ කනින් අහලා අනිත් කනින් පිට කරන්න. ඔයාව විශ්වාස කරන්නකෝ. අංක 1 ඔයා කරගන්න. අංක 3 සැලස්මක් සකස් කරගන්න. ඔයාගේ ඩ්‍රීම් එක, ඔයා ආස කරන ගෝල් එක පොඩි පියවරල් වලට බෙදන්න. අපිට එකපාරම අපේ ඩ්‍රීම් එකට හීනයට යන්න බෑ. ඒ නිසා අපි පියවරින් පියවර තමයි එතනට යන්න ඕන. ඔයා හිතන්නකෝ ඔයාගෙම කියලා කේක් බිස්නස් එකක් පටන් ගන්න හිතනවා. ඊට පස්සේ ඔයා කේක් ෂොප් එකක් දාන්න හිතනවා. ආසයි කියලා අද හිතුවට හෙට දාන්න බෑ. ඔයා ඉස්සරවම කේක් හදන්න ඉගෙන ගන්න ඕන. ඒකට අවශ්‍ය බඩු ගන්න ඕන. ටිකෙන් ටික අඩියෙන් අඩිය තමයි ඔයා ඉස්සරහට යන්න ඕන. හැම දෙයකම හදිස්සි වෙන්න හොඳ නැහැ. ඉක්මන් කොටයි කියලා අහලා තියෙනවනේ. හරි, ටොපික් එකට එමුකෝ. ප්ලෑන් එකක් තිබ්බම අපිට අපේ හීනේ හැබෑ කරගන්න ලේසි. දිනපතා හරි සතිපතා හරි කරන්න ඕන දේවල් ලිස්ට් එකක් හදාගන්න. ටු-ඩු ලිස්ට් එකක් හදාගත්ත නම් ලේසි. අද කරන්න ඕනේ මොනවද කියලා අපි පොඩි නෝට් එකක් දාගන්නවා. එතකොට අපිට කරන්න ඕන දේවල් මග හැරෙන්නේ නැහැ. කුඩා ඉලක්ක ළඟා කරගන්න ගමන් ලොකු හීනයකට ළඟා වෙන්න පුළුවන්. අංක 4 දැඩිව වෙහෙසෙන්න. උත්සාහය අතාරින්න එපා. අධිෂ්ඨානයෙන්, විශ්වාසයෙන් හා කැපවීමෙන් වැඩ කරන්න. බාධක ආවොත් ඒවට මුහුණ දෙන්න. ජීවිතයට එන ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න ඕන. ඒ වගේම තමයි අපි ශක්තිමත් වෙන්නේ. ප්‍රශ්න ආවා කියලා ඔයාගේ ගෝල් එක අමතක කරන්න එපා. මම දැන් ඉවරයි, මට දැන් හැමදේම එපා වෙලා කියලා හිතලා ඔයාගේ හීන අතාරින්න එපා. බාධක මැදින් යන ජීවිතේ තමයි ලස්සනම. මේ ලෝකේ දියුණුවෙන් දියුණුව කරා ගිය මිනිස්සු එක රැයින් කෝටිපති වුණේ නැහැ. එයාලා හැමදාම වැඩ කරා, මහන්සි වුණා. එයාලගේ ඔළුවේ වැඩ කරේ ඉක්මනට ඇඳට ගිහින් මහන්සියෙන් නිදිමතයි දැන් නිදා ගන්න ඕනේ කියන සිතුවිල්ල නෙවෙයි. මම පැය 24ම හැරලා ඉඳලා හරි මම මගේ ගෝල් එකට යනවා. ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ නිර්මාතෘවරයා. තරුණ කාලයේදී විශ්වවිද්‍යාලය අතහැර දාලා ගරාජයක වැඩ කරා. ගරාජයකින් ආරම්භ කරපු ව්‍යාපාරය ලෝකයේ විශාලතම තාක්ෂණික සමාගමක් බවට අද පත් වෙලා තියෙනවා. ස්ටීව් ජොබ්ස්ගේ සාර්ථකත්වයේ රහස තමයි අසාර්ථකත්වයන්ගෙන් ඉගෙන ගත්තා. ස්ටීවන් ස්පිල්බර්ග් ලෝකයේ සාර්ථකම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ චිත්‍රපට බොහෝමයක්ම ඔස්කාර් සම්මාන දිනා ගන්නවා. ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සාර්ථකත්වයේ රහස තමයි බොහෝ ප්‍රතික්ෂේප කිරීම වලින් පසුත් අත් නොහැරීම හා නිර්මාණශීලීත්වය. ස්ටීව් වොන්ඩර් ලෝක ප්‍රසිද්ධ සංගීතඥයෙක්. උපතින්ම අන්ධ වුණත් ග්‍රැම් සම්මාන රැසක් දිනාගෙන තියෙනවා. වොන්ඩර්ගේ සාර්ථකත්වයේ රහස තමයි ආබාධිත තත්ත්වයෙන් නොසලකා ධෛර්යයෙන් වැඩ කරා. ඉතින් ඔයත් මේ පුද්ගලයන් වගේ වැඩ කරන්න. මොකද මහන්සි වුණත් ඒ වෙනුවෙන් වැඩ කරොත් තමයි අපිට සාර්ථක ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. එක්සෑම් එකක් ලියන්නත් අපි පාඩම් කරන්න ඕනේ. පාඩම් නොකර විභාගෙට ගිහින් පේපර් එක දෙනකොට අපිට එක්සෑම් පේපර් එකට උත්තර ලියන්න බැරි වෙනවා. ඒකට අපි පාඩම් කරලා ලෑස්ති වෙලා යන්න ඕන. එක්සෑම් එකක් වගේ තමයි ජීවිතේත්. අපේ ගෝල් එකට යන්න නම් ඒ වෙනුවෙන් අපි මහන්සි නොබලා වැඩ කරන්න ඕන.
අංක 5 ධනාත්මකව හිතන්න හා ඉගෙන ගන්න. පොසිටිව් වෙන්න කියන්නේ හැම වෙලේම ධනාත්මකව හිතන්න පුරුදු වුණාම ජීවිතයම ලස්සන වෙනවා. අපි හීනයට අරමුණට යනකොට අනේ මට බැරි වෙයි කියලා ඍණාත්මක විදියට හිතනකොට ඒ දේ අපිට කරන්න බැරි වෙනවා. ඒ නිසා ධනාත්මක විදිහට බලන්න පුරුදු වෙන්න. ඔයාට පුළුවන් ධනාත්මකව හිතන්නේ කොහොමද කියලා පොත්පත් තියෙනවා, YouTube වීඩියෝ තියෙනවා, ඕන තරම් බලලා ඉගෙන ගන්න. ඔයා ආශ්‍රය කරන ඔයා වටේ ඉන්න අයත් ඔයාගේ ගෝල් එකට එක හේතුවක්. ඔයාගේ වටේ ඉන්නේ ඔයා ඉදිරියට යනකොට ඔයාගේ කකුලෙන් අදින හැම වෙලේම නෙගටිව් විදිහට කතා කරන පිරිසක් නම් එයාලගෙන් ඈත් වෙන්න. අපිට අපේ ගෝල් එකට යන්න ඍණාත්මක දේවල් බාධාවක් වෙන්න පුළුවන්. හැමදාම ධනාත්මක සිතුවිලි ඇති කරගන්න. ඔයාව විශ්වාස කරන්න. අදම ආරම්භ කරන්න. හැමදාම උදේ නැගිට්ටම ඔයාගේ ගෝල් එක හැබෑ කරගෙන ඉන්නවා. මනසින් දකින්න. ඔයාට පුළුවන්. Believe in yourself. Good luck.